Hi guys, ඉතින් මේ දවස්වල ඉතින් ගොඩක් දෙනෙක් අලුතෙන් එක එක දේවල් කරන්න try කරනවානේ. ඉතින් තමන්ගේ දෙයක් පටන් ගන්න. ඉතින් ඒ කට්ටිය ඔයාලා මුලින්ම හිතන්න ඕන දෙයක් තමයි ඔයා ඒ කියන්නේ ඔයා ඔය කරන්න යන දේ කරන්න ඔයා කැමතිද? ඔයා ඒක කරන්න ආසයිද? එහෙම නැත්නම් වෙන කෙනෙක් කරන නිසා ඔයා කියන නැත්නම් මොනවා හරි වෙන කෙනෙක් මේකෙන් කරලා දියුණු වෙලා ඉන්නවා ඒ හින්දා මාත් කරලා ඒ වගේ වෙනවා කියලා හිතනවද? අන්න ඒ වගේ තීරණත් එක්ක ඔයා ඒ කියන්නේ ඔයාට කරන්න බැරි ඔයාට කරන්න ඒ කියන්නේ ඔයා ඉදී කරන්න try කරලා නැත්නම් මොනවත් කරන්න නැතුව නිකන් ඔයාට අවිශ්වාසයි නම් අනේ මට මේක කරගන්න පුළුවන් නේද? හැබැයි ඒ තරයම එහෙම දියුණු වෙලා තියෙනවා. ඒ හින්දා මටත් එහෙම කරන්න ඕනි. ඒ වගේ හිතලා නම් කරන්න පටන් ගත්තේ ඔයාලා අනිවාර්යෙන් දෙපාරක් හිතන්න. මොකද බිස්නස් එකක් කරන්න පටන් ගන්න එක තමයි අමාරුම ස්ටෙප් එක. ඒක හරි. හැබැයි ඊට පස්සේ ඔයා ඒ බිස්නස් එක එක දිගට කරන්න ඕනේ. ඔයා ඒ පටන් ගත්ත වැඩේ එක දිගට කරන්නේ නැතුව ඔයා මොන දේවල් කරත් වැඩක් නැහැ. මොකද බිස්නස් එකක ඒ කියන්නේ රඳා පැවැත්ම තියෙන්නේ ඔයා ඒ දේ එක දිගට කරන කාලයත් එක්ක. ඊට පස්සේ තමයි ඒ කියන්නේ ඔයා මොන බිස්නස් එක කරත් ඔයා ඒ කරන දේ කාලයක් එක දිගට කරන් යන්නේ. ඒක මාසයක්ද දෙකක්ද තුනක්ද අවුරුද්දක්ද දෙකක්ද පහක්ද ඒක කියන්න බෑ. ඔයාට ඒ අසීමිත ආසාවක් තියෙන්න ඕනේ, අසීමිත උනන්දුවක් තියෙන්න ඕනේ, අසීමිත කැපවීමක් තියෙන්න ඒ වෙනුවෙන් ඔයා ඒ දේ අත් නොහරිනවා කියලා හිතාගෙන අනිවාර්යෙන් ඒ දේ කරන් යන්න පුළුවන් වෙන්නම ඕනේ. නැත්තම් ඔයාට බිස්නස් එකක් කරන්න බෑ. මොකද ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි ජොබ් එකක් කරනවට වඩා බිස්නස් එකක් කරනවා කියන එක ලේසි කියලා. නැහැ, ඒක සම්පූර්ණ වැරදි කතාවක්. මොකද ඔයා ජොබ් එකක් කරත් ඔයා කරන්නේ ඔයාට පැවිදිලා තියෙන රාජකාරී කීපයක් විතරයි. හැබැයි ඔයාලා ස්ටාර්ට්අප් එකක් කරනවා කියන්නේ ඔයාලා දෙයක් ඔයාලගම පටන් ගන්නවා කියන්නේ ඔයාට ඒකේ වෙලාවක් තීරණය කරන්න බෑ. ඔයා දන්න දැනුම් පරාසය ටික අඩු වෙන්න පුළුවන්. ඒතර ඔයා මේ දේවල් ඉගෙන ගන්න ඕනේ. ගොඩක් වෙලාවට මං අනන්ත දකින්නවා සාමාන්‍යයෙන් FB එකේ අපි මොන හරි වීඩියෝයක් දැම්මෙන් පස්සේ මේ කරන්නේ කොහොමද? ඒ කියන්නේ පොඩි දේවල් අහලා. හැබැයි ඒ දේවල් ඒ කියන්නේ ඔයාට ඒ දේ කරන්න අවශ්‍යයි නම් ඔයා ඒ දේ හොයා ගන්න ඕනේ. ඒක හොයාගන්න කියන්නේ අපි දැන් කුහක වෙලා කියලා දෙන්නේ නැහැ කියන එක නෙමෙයි. අපි ඕන තරම් ඒ කියන්නේ අපි මේ වීඩියෝ ගැන මීට කලින් වීඩියෝ වලින් මේ විස්තර දාලා තියෙනවා. ඒත් එයා ඒක කල්පනා කරලා ඉවරලා ගිහිල්ලා හොයලා බලන්නේ. හැබැයි නිකන් අහලා කමෙන්ට් එකක් හරි මොකක් හරි දාලා මේ දේ කරන්නේ කොහොමද කියලා. එහෙම උත්තර ඔයාලට හොයාගන්න බෑ. ඔයා මොන හරි දෙයක් කරන්න හිතන් ඉන්නවා නම් ඔයාගේම දෙයක් කරන්න පටන් ගන්නවා නම් ඔයා අනිවාර්යෙන් මෙන්න මේ දේ කරන්න ඕනේ. ඔයා ඒ දේ ගැන උනන්දුවෙන් කැපවීමෙන් ඒකට මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. මහන්සි වෙනවා කියන්නේ ගත මහන්සි කරාට වැඩක් නැහැ. ඔයා පොඩ්ඩක් ස්මාර්ට් වෙන්නත් ඕනේ. හරිද? ඒ කියන්නේ සමහරවිට අපි උදේ ඉඳන් හවස වෙනකන් දාඩිය දාගෙන මොන හරි දෙයක් කරත් වැඩක් නැහැ. ඔයාට ඒ දෙන් ඒ කියන්නේ බලාපොරොත්තු වෙන ප්‍රතිලාභය හම්බෙන්නේ නැත්තම්. ඔයා ස්මාර්ට් වෙන්නත් ඕනේ. ඔයා ඒ දේ කරගෙන යන්නත් ඕනේ. ඔයා ඒ දේ ටික ටික ඉස්සරහට කරන් යද්දි ඔයා අප්ඩේට් වෙන්න ඕනේ. කියන්නේ දැනුම ලබා ගන්න ඕනේ. මේ දේවල් කරන්නේ කොහොමද බලන්න ඕනේ. අලුතෙන් තව කාලයක් ගියන් පස්සේ මොකද්ද කරන්න පුළුවන් කියලා බලන්න ඕනේ. මේක කොච්චර කල් මේ විදිහට කරොත් කරන් යන්න පුළුවන්ද නැත්නම් තව කෙනෙක් තරංකාරීත්වයේ කියන්නේ වෙල්ද පොලට ඒ කරන ප්‍රොඩක්ට් එහෙම එළියට આવුත් එහෙම එයත් එක තරං කරලා අපේ ප්‍රොඩක්ට් එක කොහොමද ඉස්සරහින් ඒ වගේ ඒ කියන්නේ ඔයා කරන දේ ගැන නිතරම අප්ඩේට් වෙවි ඒ ගැන හොය උනන්දුවෙන් කැපවීමෙන් තව පිරිසක් එකතු කරගෙන ඒ කියන්නේ සම්පූර්ණ ඔයා නිකන් රාජධානියක් තමයි හදන්නේ. ඒ කියන්නේ ගෙදරක් හිතන්නකො. ඔයා ගෙදරක් ගඩොලෙන් ගඩොල එකතු කරලා වැල්ටිය ගෙනල්ලා ගල්ටිය ගෙනල්ලා ෆවුන්ඩේෂන් එක දාලා විත්ති බැඳලා එහෙම ටික සෑහෙන කාලයක් කරන් යන්න ඕනේ. හරිද? ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ අපි දැක්කට ගේ ලස්සන ටයිල් කරලා ඔක්කොම කරලා එහෙම තිබ්බට බිස්නස් එකක් කරලා ඒක සසඳලා ගත්තොත් එහෙම ඇත්තම කිව්වොත් ඒ බිස්නස් එක අවුරුදු 10ක් 15ක් දුවලා ඒ තත්ත්වේ තියනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා තාම බිඳුව 1. ඉතින් ඒ හින්දා හොඳට මතක තියාගන්න මොන හරි දෙයක් කරන්න පටන් ගන්නවා නම් ඔයාලා ඒ දේ අත්හරින්න නැතුව ඒ දේ වෙනුවෙන් කැපෙලා එක දිගට කරන් යන්න අදිෂ්ඨාන කරගෙන ඔයාලා මේ වැඩේ පටන් ගන්න ඕනේ අනිවාර්යෙන්ම. නැත්තම් ඔයාට ඒ දේ කරන් යන්න බෑ. මොකද සමහරට ඔයා පටන් ගත්ත කාලේ රුපියල් 10 වෙන්න පුළුවන්. හැබැයි තව මාස දෙක තුනක් යද්දී ඔයා 100ක් වෙනවා. තවම අවුරුද්දක් විතර යද්දී 1000ක් වෙනවා. අවුරුදු දෙක තුනක් යද්දී 10000ක් 20000ක් එහෙම වෙනවා. ඉතින් ඒ තත්ත්වෙට එන්න ඔයා ඒ කාලේ පසු කරගෙන එන්න ඕනි ඉස්සරහට. එතකොට ඒක පහු කරන් ඉද්දී ඔයාට ඒ දැනුම හම්බෙනවා. කරා යන්නේ කොහොමද? තව සම්බන්ධතා ඇති වෙනවා. ඒ කියන්නේ නෙට්වර්ක් එක ලොකු වෙනවා. මේ දේවල් එක්ක ඔයාට ඒ කියන්නේ ඔයා කරන බිස්නස් එක ඉස්සරහට තව ටික එක්ස්පෑන්ඩ් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ කාරණා ටික හොඳට මතක තියාගන්න. අලුතෙන් ස්ටාර්ට්අප් පටන් ගත්තට කමක් නැහැ. මේ කාරණා ටික ඔළුවේ තියාගෙන ඔයාලා පටන් ගන්න. ඒ කියන්නේ ඔයාලා කරන්න යන දේ කරන්න එපා කියනවා නෙමෙයි. හැබැයි මේ දේවල් ටික ඔළුවේ තියාගෙන ඔයා කරන දේ පටන් ගන්න. මොකද මම නම් කියන්නේ ඔයාලා කරන්න ආසම දෙයක් තමයි ඔයාලා පටන් ගන්න ඕනේ.
ඒ දේෙන් ඔයාලට දිනු වෙන්න පුළුවන්. සමහර ලාවට ඒ දේ පටන් ගත්තට ඔයා වෙන දෙයකින් දිනු වෙන්නත් පුළුවන්. ඒ මොනවා කරන්නත් ඔයා ඒ දේ පටන් ගන්න ඕනි. තමන් ඒ දේ අත් නොහරින බව ඒ කියන්නේ තරයේ මතක තියාගන්න. එහෙනම් ගිහින් එන්න හැමෝටම ජය වේවා. ප්ලේන් ටී-ෂර්ට් ඕනනම් කතා කරන්න අපිට. අපි තමයි ඔන්ලයින් තෝකඩේ 077 281 32 32 අපේ ෆෝන් නම්බර් එක. එහෙනම් බයි හැමෝටම.